මම අද කතා කරන්නේ කොහොමද කොලර් එකක් හරියටම මසා ගන්න කියලා. මේ මෙතඩ් එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් නීට් ඒ වගේම හොඳ ෆිනිෂින් එකක් තියෙන කොලර් එකක් මසා ගන්න කොහොමද කියලා ඉගෙන ගන්න. කොලර් එකක් මසා ගන්න අපිට කරවට මිනුම අවශ්‍ය වෙනවා. ඉතින් අපිට අපි සාමාන්‍ය අඳුමක කරවට මිනුම නැගන්නේ මේ ආකාරයටනේ. මෙන්න මේ විදිහට පහළින්නේ කර ප්‍රදේශ පහළින් තමයි අපි සාමාන්‍ය ඇඳුමකට අපි කරවට මිනුම මැනගන්නේ. හැබැයි අපි කොලර් එකක් මහ ගන්නකොට අපි කරවට මිනුම මැනගන්නේ මෙන්න මේ විදිහට බෙල්ලේ උඩ කොටස. පේනවනේ? ඒ කියන්නේ තද කරන්නත් එපා, ගොඩක් ලිහිල් කරන්නත් එපා. සාමාන්‍ය විදිහට තමයි මෙතනින් ඔයාගේ මෙෂර්මන්ට් එක අපි ගන්න ඕනේ. එක කොටස් දෙකකින් සමන්විත වෙනවා. කොලර් එකේ උඩ කොටසට අපි කියනවා කොලර්. එහෙම නැත්නම් টොප් කොලර් කියලා. කොලර් එකේ යට කොටසට කියනවා කොලර් බෑන්ඩ්. එහෙම නැත්නම් කොලර් ස්ටෑන්ඩ් කියලා. කොලර් එක නිර්මාණය කරගන්න මම සම්පූර්ණ ෂර්ට් එක නිර්මාණය කරන්නේ නැහැ. මම කරන්නේ කොලර් එක නිර්මාණය කරන්න අවශ්‍ය කරවට සකස් කරගන්න එක තමයි මම කරන්නේ. මම මෙතනින් අඟල් දෙකක් ඉදිරියට තියලා තියෙනවා. ඒ තියලා තියෙන්නේ අපේ ෂර්ට් එකේ බටන් එලීම සහ බොත්තම් කාසි මැසීම සඳහා ඊට අවශ්‍ය ප්‍රමාණයට අඟල් දෙකක් අරන් තියෙනවා. ඒ වගේම තමයි අපි මෙතනදී මම අපි සාමාන්‍යයෙන් ලෙඩි ෂර්ට් එකක උරහිස ලකුණු කරන්නේ මුළු සම්පූර්ණ උරහිසට අඟලක් එකතු කරලා ඒක දෙකකින් බෙදාගෙන එන්න මිනුම තමයි මම මෙතන ලකුණු කරලා තියෙන්නේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි ලෙඩි ෂර්ට් එකක් උරහිස අඟල් දෙකක් ස්ටෑන්ඩඩ් මෙෂර්මන්ට් එකක් විදිහට අපි පහත් කරනවා. ඒ කියන්නේ වගේ උරහිස ෂෝල්ඩර් ස්ලොප් එක වෙන්නේ මෙතන අඟල් 2යි. අපි ඊළඟට ලකුණු කරගන්නේ කර පළල. මට තියෙනවා අඟල් 12යි කාලක්. ඒ අඟල් 12යි කාල මම 4ට බෙදා ගන්නවා. ඔයාලට පුළුවන් මේ විදිහට ටේප් එක 4ට නමලා 4ෙන් බෙදා ගන්න. එතකොට මට සාමාන්‍යයෙන් 3ක් වගේ තමයි එන්නේ ආසන්න වශයෙන්. මම ඒ අඟල් 3ෙන් අපි අඟල් භාගයක් අඩු කරන්න ඕනේ. අඟල් භාගයක් අඩු කරලා ඔයාගේ කර පළල මිනුම මෙතන අපි ලකුණු කරනවා. ඒ කියන්නේ අඟල් 2.5ක් විදිහට. ඊට පස්සේ ඔයාගේ පිටිපස කර ගැඹුර ස්ටෑන්ඩඩ් මෙෂර්මන්ට් එකක් විදිහට අපි ඕනම කෙනෙකුට ගන්න අඟලක් තමයි ලේඩි ෂර්ට් එකක පිටිපස කර ගැඹුර විදිහට ගන්න. ඊට පස්සේ ඔයාගේ ඉදිරිපස පළුවේ කර ගැඹුර ඉදිරිපස කර ගැඹුර අපි ලකුණු කරන්නේ ඔයාගේ පපුව වටමින්ම අඟල් 40ට වැඩි නම් 40 හෝ 40ට වැඩි නම් අපි කර පළලට එකතු කරනවා අඟල් භාගයක්. ඔයාගේ ඉදිරි පපුව වටමිනුම අඟල් 40ට අඩුයි නම් අපි කර පළලට අඟල් 3 කාලක් එකතු කරනවා. එතකොට දැන් මගේ පපුවට මිනුම අඟල් 35යි කාලක් වෙනවා. එතකොට ඒක 40ට වැඩිය අඩුයි. ඒ නිසා මම අඟල් 3 කාලක් මේ ප්‍රමාණයට එකතු කරනවා. එතකොට මට මගේ සම්පූර්ණ 2.5යි කර පළල ඒ 2.5ට අඟල් 3 කාලක් එකතු වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට ඊට පස්සේ මේ ආකාරයට මේ කොටස් ටික සම්බන්ධ කරගන්න. මේ තියෙන්නේ පිටිපස කර කොටස, මේ තියෙන්නේ ඉදිරිපස කර කොටස. අර පළලේ සිට උරහිස දක්වා උරහිස පහත් කරපු ප්‍රමාණය දක්වා රේඛාවක් මේ විදිහට ඇඳ ගන්න. මෙතනදී මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි අපි මෙතනින් අඟල් භාගයක මැහුම් වාසි අතාරින්න ඕනේ. හේතුව තමයි අපේ කර උරහිස මසා ගැනීමේදී උරහිස් කොටස් දෙක එකට මූට්ටු වෙනකොට මෙන්න මේ අඟල් භාගේ අයින් වෙලා තමයි මැසෙන්නේ. එතකොට මෙන්න මේ අඟල් භාගෙන් තමයි අපේ උරහිස් දෙක මූට්ටු වෙන්නේ. ඔයාගේ කර පිටිපස කර කොටස ඇඳ ගන්නකොට එතකොට පිටිපස්ස කර කොටස නිර්මාණය කරනකොට මෙන්න මේ අඟල් භාගය හරහා යන විදිහට තමයි අඳින්න ඕනේ. නැත්තම් ඔයාට ඉදිරිපස පළුව සහ පිටිපස උරහිස මූට්ටු කරනකොට අසමානතාවයක් දෙපැත්තෙන් කරගාවින් එන්න පුළුවන්. සමහර විට ඔයාලට ඒක කලිනුත් ඇවිල්ලා ඇති. විදිහට ඉදිරිපස කර කොටසත් අපිට ඇඳ ගන්න පුළුවන්. මෙතන අඩුවීමක් වුණාට මේ කොටස අපි බ්ලොක් එක කපද්දි කැපෙනවා පිටිපස කර කොටසේ. හැබැයි මේක අඩුවීමක් වුණාට ඔයා මේ පළු දෙක එකට මූට්ටු කරනකොට මෙතන මේක අඩුවක් වෙන්නේ නැහැ. මොකද මේක ඇත්තටම මැහුම් වාසියට යන නිසා.
මම මේ සඳහා සුදු පාට නූලක් පාවිච්චි කරන්න වලට මසලකට මැස්මවල් මහන මැස්මවල් හරියට පේන්න ඕන නිසා ඔයාලට පේනවා ඇති මෙතන මේ තියෙන වගේ ඉදිරිපස බලුව මෙතන පිටිපස බැලුවාම මේ වගේ පොඩි කොටසක් වැඩිපුර තියෙනවා මේ කොටස එළියට තියෙනවා මම කිව්වේ ඔයාලට මේකේ ඉදිරිපස බලේ පොඩි කොටසක් අඩු හැබැයි පිටිපස බලේ පොඩි කොටසක් අඩු ඉදිරිපස බලේ පොඩි කොටසක් වැඩිපුර තියෙනවා ඒක මහුම් වාසිය පැත්තට තමයි අයින් වෙලා තියෙන්නේ හැබැයි ඔයාලට පේනවා ඇති මෙතන අපේ මූට් වෙන කොටසින් ඉදිරිපස හා පිටිපස යන දෙකම එක සමානව තියෙනවා මෙතනත් කර පසෙනොත් ඒ විදිහට කර පැත්තෙනොත් ඒ විදිහට තියෙනවා මේ විදිහට උරහිස පැත්ත අපේ අත්කට පැත්තෙනුත් කිසි වෙනසක් නැතුව තියෙනවා. අපි ඇත්තටම අපි උරහිස ඉදිරිපස සහ පිටිපස පළු දෙකේ උරහිස මූට්ටු කරගන්නකොට ඔය උරහිස ගාවින් ඇත්තටම එක සමාන නොවෙන්නේ. සයිස් එක සමාන නොවෙන්නේ ඇත්තටම අපි බ්ලොක් එක හදා ගන්නකොට අපි අතින් සිදුවන මේ අතපසු වීම නිසා. ඒ නිසා මතක තියාගන්න අපි කරවල් කපන ඉදිරිපස සහ පිටිපස කර කපනකොට මේ ගැන සැලකිලිමත් වෙලා ඔයාලා කර කපා ගත්තොත් ඔයාලට මේ අර අසමානතාවය ඉදිරිපස සහ කොටස් දෙකේ අසමානතාවයක් වෙන්නේ නැහැ. උරහිස් දෙක මසා ගත්තට පස්සේ මම මේ කොටස් දෙක හොඳින් අයන් කරගන්න ඕනේ. එසේ එහෙම අයන් කරගත්තට පස්සේ මෙන්න මෙහෙම මේ විදිහට කොටස් දෙකම මේ ආකාරයට එක පිට එක යන විදිහට තියාගෙන මේ විදිහට සකස් කරගන්න ඕනේ. ඒ සමග එතකොට අපි කලර් එක මසා ගන්න ඇඟල් කාලයක මැහුම් වාසියට නම් අපි මේ කරවට බිම මැන ගන්නකොට අපි මේ මැන ගන්නත් ඕනේ ඇඟල් කාලයක මැහුම් වාසිය අතහැරලා. එහෙනම් අපි මෙන්න මේ විදිහට වටේටම ඇඟල් කාලා ලකුණු ලකුණු කරගත්ත අඟල් කාල ප්‍රමාණය අපි දැන් මැනගමු. ඩාටයි කාලක් පමණ වගේ එනවා අපි ආයෙ නැවත චෙක් කරමු. මට කාලක් එනවා. අපි දැන් මේ ප්‍රමාණයට තමයි අපි අපේ කලර් එක සකස් කරගන්න යන්නේ. අපි දැන් බලමු කොහොමද කලර් එක සකස් කරගන්නේ කියලා. මම මේ විදිහට රේඛාවක් ඇඳගන්න. ඊට පස්සේ ඔයාගේ කර පළල ප්‍රමාණය මෙතන ලකුණු කරන්න අපි බ්ලොක් එක හදනකොට අපි කර පළල ලකුණු කරගත්තනේ අන්නේ ප්‍රමාණය මගේ අඟල් දෙකමාරක් තිබ්බා අන්නේ ප්‍රමාණය මෙතන මේ විදිහට ලකුණු කරන්න ඊට පස්සේ ඔයාගේ අපේ දැන් බ්ලොක් කලර් එක මනිනකොට අපු වට ප්‍රමාණය තියෙනවනේ මට අඟල් 8යි කාලක් ආවා කරවට මිනුම අනේ ප්‍රමාණය මෙන්න මෙතන මේ විදිහට ලකුණු කරන්න ඊට පස්සේ මේ ලක්ෂය හරහා මේ රේඛාව දික් කරගන්න නැවත ඔයාගේ කර පළල ප්‍රමාණය මෙතන මේ විදිහට ලකුණු කරන්න. දැන් ඔයා මෙන්න මේ ලක්ෂ දෙක යා කරලා රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයා අඟල් කාලක් පහත් කරලා මෙතනින් අඟල් කාලක් ලකුණු කරගන්න. ඔයා මේ අඳින ලද රේඛාවේ මධ්‍ය ලක්ෂය, ඒ කියන්නේ සෙන්ටර් පොයින්ට් එක ලකුණු කරලා එතන ඉඳලා පහළට අඟල් කාලක් ලකුණු කරන්න. මෙම රේඛාවේ අඟල් භාගයක් මෙතන මෙහෙම ලකුණු කරගන්න. ඊට පස්සේ මේ විදිහට මේ ලක්ෂය කැපී යන විදිහට මේ විදිහට අපි ලකුණු කරගත්ත ලක්ෂ හරහා මේ වක්‍රය ඇඳ ගන්න. සකස් කරන්නේ කොලර් බෑන්ඩ් එක, ඒ කියන්නේ කොලර් ස්ටෑන්ඩ් එක. එතකොට මේකේ ඔයාලට ගන්න පුළුවන් කොලර් ස්ටෑන්ඩ් එකේ පළල ප්‍රමාණය අඟල් 3 කාල හෝ අඟල ප්‍රමාණය ඔයාලට ගන්න පුළුවන්. මම තීරණය කරනවා අඟලක ප්‍රමාණයක් ගන්නවා කියලා. ඊට පස්සේ මෙන්න මේ ප්‍රමාණය මේ විදිහට අඟලක ප්‍රමාණය ඔයා මේ විදිහට ලකුණු කරගෙන යන්න. දැන් ඔයා ඒ ලක්ෂ හරහා වක්‍රය අඳ ගන්න. වක්‍රය හරහා අපි මැනගත්ත 8යි කාල ලකුණු කරගන්න ඕනේ. මට ඒ ප්‍රමාණය මෙන්න මෙතනට තමයි එන්නේ. මම ඒ ප්‍රමාණය මෙන්න මේ ආකාරයට ලකුණු කරගන්නවා. අපි නැවතත් බලමු මේ ප්‍රමාණය. හරි. මේ ලක්ෂයට තමයි එන්නේ. ඊට පස්සේ ඔයා රූලර් එක අරගෙන මෙන්න මේ ලකුණු කරගත්ත ලක්ෂය හරහා මෙන්න මේ විදිහට ස්කේල් කරලා තමයි මේක අඳින්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම කෙලින් අඳින්නේ නැහැ. මෙන්න මේ රේඛාව යන ආකාරයට වගේ රූල් එක තියලා මේ ලක්ෂය කෙලින් මෙන්න මේ විදිහට රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ මෙන්න මේ කොනෙන් ඔයාට පුළුවන් මේක මේ විදිහට කර්ව් කරගන්න.
ඊට පස්සේ මෙතන ඉඳලා අඟල් භාගයක් මේ විදිහට ලකුණු කරගන්න. මෙතනට තමයි අපේ කොළ টොප් එක අපි මසාගන්නේ. දැන් ඔයාලට පුළුවන් අපි කොළ බෑන්ඩ් එක සකසගෙන ඉවරයි. දැන් ඔයාලට පුළුවන් මේක කපා ගන්න. මේ විදිහට ඔයාගේ කොළ ස්ටෑන්ඩ් එක පේපර් ස්ටිෆ් එකේ නැවතත් මේ ආකාරයට ෆෝල්ඩ් එක පැත්තෙන්ම තියලා මේ විදිහට පින් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ අපේ හැඩ කොළ ස්ටෑන්ඩ් එකේ උඩින් එන හැඩය මේ විදිහට ඇඳ ගන්න. මෙතනට තමයි අපි අපේ කොළ එකේ টොප් එකේ කොළ එක අපි සම්බන්ධ කරගන්නේ. එතනින් මේ විදිහට මාක් එකක් දාගන්න. කොළ টොප් එකේ සයිස් එක අපි තීරණය කරන්නේ ඔයාගේ කොළ ස්ටෑන්ඩ් එකේ පළල ගත්ත සයිස් එක ප්‍රමාණයෙන් දෙගුණයක්. ඒ කියන්නේ මම කොළ බෑන්ඩ් එකේ සයිස් එක ගත්තා අඟලක ප්‍රමාණයක්. එහෙනම් අඟල ප්‍රමාණය දෙකෙන් වැඩි කරාම අඟල් දෙකක් වෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට අපි අඟල් දෙකේ ප්‍රමාණය ලකුණු කරගන්න ඕනේ. කරගත් ලක්ෂ්‍ය හරහා වක්‍රය ඇඳ ගන්න. මේ ලකුණු කරගත් ලක්ෂ්‍ය හරහා මේ විදිහට ස්කේල් කරලා ලක්ෂයක් ලකුණු කරගන්න. ඒ ලකුණු කරගත් ලක්ෂයට අපි අඟලක් හෝ අඟල් එකමාරක් අපිට එකතු කරගන්න පුළුවන්. මේ ප්‍රමාණයෙන් තමයි ඔයාගේ කොළ එකේ টොප් එකේ කොළ එකේ උල් ස්වභාවය තීරණය කරන්නේ. කොළ টොප් එකේ තියෙන උල් ස්වභාවය තීරණය කරන්නේ මෙන්න මේ අපි ලකුණු කරගන්න ලක්ෂණ වාට එක අඟලක් අඟල් එකමාරක් වඩා අවශ්‍ය ප්‍රමාණයට එක ලකුණු කරගන්න පුළුවන්. ප්‍රමාණය වැඩි වෙන තරමට ඔයාගේ කොළ එකේ টොප් එකේ ප්‍රමාණයත් වැඩි වෙනවා. දැන් ඔයා මෙන්න මේ විදිහට ලකුණු කරගත් ලක්ෂ දෙක හරහා රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ ඒ රේඛාවේ මෙතනින් පහළට අඟල් භාගයක් ලකුණු කරන්න. ඒ ලකුණු කරගත් අඟල් භාගේ මෙන්න මේ විදිහට මෙන්න මේ රේඛාවට සම්බන්ධ කරගන්න ඕන. අපි කොළ টොප් එක හදාගෙන තියෙන්නේ. පේපර් ස්ටිෆ් පාවිච්චි කරනකොට මේකට ඔයා කැමති නැත්නම් පේපර් ස්ටිෆ් පාවිච්චි කියන්නේ අඳුමට මේ විදිහට කොළ එක සාදා ගන්න පේපර් ස්ටිෆ් එක පාවිච්චි කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මහන වෙලාවෙදි මේක ගලවලා අයින් කරන්න. ඔයාලට පේපර් ස්ටිෆ් එකක් අවශ්‍ය නැත්නම් එහෙම නැත්නම් ඔයාලට ඝනකම පේපර් ස්ටිෆ් එකක් අවශ්‍යයි නම් ඔයාලට පුළුවන් ඊට වැඩිය මම සාමාන්‍යයෙන් ඝනකම අඩු එකක් තමයි මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. ඔයාලට පුළුවන් ඔයාලා කැමති නම් ඝනකම වැඩි පේපර් ස්ටිෆ් එකක් ඔයාලගේ අවශ්‍යතාවයෙන් මැද පාවිච්චි කරන්න. කොළ බෑන්ඩ් එක මේ විදිහට රෙදි කොටසක තියාගෙන අයන් කරගන්න. කොළ බෑන්ඩ් එකේ කර්ව් පැත්තෙන් නෙමෙයි යට පැත්තෙන් මේ විදිහට ඔයා රෙදි වැඩිපුර තියෙන අඟල් කාල හෝ අඟල් භාගයක රෙදි කොටසක් එතිරයට නවා ගන්න ඕනේ. টොප් කලර් කොටස මේ පේන ආකාරයට තවත් රෙදි කොටසක තියාගෙන අයන් කරගන්න. ඒ වගේ රෙදි කොටස් දෙකක් අවශ්‍ය වෙනවා. ඔයා ස්ටිප් එක තියලා අයන් කරගන්න ඕනේ ඔයාගේ රෙදි කන පිට පැත්තට. කොළ ස්ටිප් එක තියලා අයන් කරගත්ත රෙදි කැබල අරගෙන ඒක එළියට හිටින විදිහට ඒ කොටස මේ විදිහට තියලා ඊට උඩින් අනිත් රෙදි කැබල තියාගන්න ඕනේ මේ විදිහට. දැන් අපි මේ කොටස් දෙකම මසා ගන්න යන්නේ එකට තියලා. එතකොට මේකේ මේ කොන් දෙක එළියට ගන්න අපි නූල් කැබලකින් තමයි මේ කොන් දෙක එළියට ගන්න. ඔයාලට මසාගෙන යද්දි මම පෙන්නන්නම් මේක කොහොමද කරන්නේ කියලා. මේ වගේ නූල් කැබල දෙකකුත් ගන්න ඕනේ. මේ විදිහට මසාගෙන ගිහිල්ලා මේ කොනට එන්න එක නූලකට කලින් මෙහෙම ඉදිකට නවත්ත ගන්න. ඊට පස්සේ මේ විදිහට රෙදි කැබලි දෙක අතරින් මේ නූල මේ විදිහට රෙදි කැබලි දෙක අතරින් මේ නූල මේ විදිහට ඇතුළට දාන්න. ඒ කොන මසාගත්තට පස්සේ ඔයා ආයෙමත් මේ පැත්තේ තියෙන එළිය පැත්තෙන් තියෙන නූල් කැබල අරගෙන ඇතුළ පැත්තට දාගන්න. මේ විදිහට. දැන් නූල් කැලි දෙකම තියෙන එකම පැත්තේ. නැවතත් ඔයා සාමාන්‍ය විදිහට ස්ටිෆ් එක අයිනේ මසාගෙන යන්න. මේ විදිහට ඔයා මසාගත්ත පැති හතරෙන් අඟල් කාලක ඉඩ තියාගෙන ඉතුරු ටික කපලා අයින් කරගන්න. මේ විදිහට මෙතන සිට අඟලයි පොයින්ට් එකක් ලකුණු කරන්න. අඟල් භාග. ඔයා දැන් මෙතන ඉඳලා මේ විදිහට අඟල් භාගයයි පොයින්ට් එකක් ලකුණු කරගෙන
මේ කොටස කපලා ඉවත් කරන්න. ඊට පස්සේ මේ විදිහට කොටස් දෙක පිටුපසට කරලා මේ විදිහට මේක එළියට ගන්න. අර නූලෙන් අදින්න පුළුවන්. දෙපැත්ත මේ වගේ කරගන්න. ඊට පස්සේ මේ දෙක හොඳින් අයන් කරගන්න ඕනේ. ඒ අයන් කරලා ඉවර වෙලා ඔයා මේ කොටස් දෙක මේ නූල් අයන් කරලා ඉවර වෙලා ඔයා මේ නූල් කෑලි දෙක එළියට ඇදලා දාන්න පුළුවන් මේ විදිහට. මේ විදිහට එළියට ඇදලා දාන්න පුළුවන්. කොළඹ බෑන්ඩ් කොටසත් මේ විදිහට අඟල් භාගයයි පොයින්ට් එකක් පමණ ඉඩ තියලා මේකට කපලා ඉවත් කරගන්න. මේ කොටස මේ විදිහට දෙකට නමා ගන්න ස්ටිෆ් කොටසෙන් නමා ගන්න ඇතුලේ. ඊට පස්සේ හරි මෙතන කට් මාක් එකක් දාගන්න මේ විදිහට. ඒ වගේම කොළ කොටසත් අරගෙන මේ විදිහට දෙකට නමලා හරි මැද්දෙන් කට් මාක් එකක් දාගන්න. කොටස් දෙකම මේ විදිහට එක මත එක තියලා හරි මෙන්න මෙතනින් මහගෙන යන්න ඕනේ දිගටම. අවශ්‍ය නම් පින් කරගන්න පුළුවන්. අඟල් කාලක් ඉතුරු වෙන ඉතුරු කොටස කපලා ඉවත් කරගන්න. මේ විදිහට වගේ කොළ කොටස ඒක උඩින් තියාගන්න. ඊට පස්සේ මේ මසාගත්ත නැමුඩින් තමයි අපි මසා ගන්න යන්නේ. දැන් ඔයා මේ කොටස් ටික අඟල් කාලක් ඉතුරු වෙන කපලා අයින් කරගන්න. දැන් මේක මේ විදිහට අනිත් පැත්තට හරව ගන්න. මේ කොටස් හොඳින් අයන් කරගන්න ඕනේ. ඔයා කොටස් දෙක අයන් කරගත්තට පස්සේ මේ විදිහට අඟල් කාලක් ඉතුරු වෙන විදිහට ඉතුරු රෙදි කැබල්ල කපලා ඉවත් කරලා දාන්න. ඊට පස්සේ මේ කොටසේ මේ කොටසේ හරි මැද හොයාගෙන ඒකට හරි මැද්දට කට් මාක් එකක් දාගන්න. ඔයාගේ ෂර්ට් කොටස අරගෙන ඒකෙත් හරි මැද්ද සොයාගෙන ඒකෙත් ඔයා කට් මාක් එකක් දාගන්න ඕනේ.